ගයිස් මේ තියෙන අපේ මස් කරි එක. අනේ බුදු අයියේ ගහන්න එපා කියලා කියන්නේ. තාම අරපු කඩයක් නැහැ. ගිනි පෙට්ටියේ ඉඳලා බඩු ටික හොයාගත්තා. ඔයා මාර ප්‍රශ්න යහන්නේ. මේක ඇත්තටම ස්පෙෂල් රොටියක්. හොඳට ඉදන මේ ඉඳලා ඉඳලා. හොඳට වයිලා තියෙන. පෙච් ෆ්ලොයිඩ් ඉන්නවා. ධාතු කුලගක් තියෙන ඇත්තටම. තැටියක් තියෙනවා. ඒකට රොටියක් තියෙනවා. ඉතින් සුන්දර උදෑසනක ඔන්න අලුත් වැඩක් පටන් ගන්න යන්නේ. දැන් වෙලා ඇවිල්ලා 7:39යි. ඔයාලට බලා ගන්න පුළුවන්. අපි දැන් මේ වැඩේ පටන් ගන්න යන ගම. ඉතින් ඉස්සරහදී හම්බෙමු. මොකක්ද වැඩේ කියලා මම ඉස්සරහට කියන්නම්. අපිට හම්බුනේ යන ගම පොඩි එකා. මේ බලන්න මේ කැරකෙන ගේට්ටුවක් ඉතින් පොඩි කාලේ මේ වගේ එල්ලිලා ගියේ. මේ වගේ දෙයක්. කකුලත් එල්ලගෙන ඉන්න එකයි. කඩේ තමයි. ඇරලා දින කඩයක් හොයන්න. දැන් මේ යන ගම මේ කඩයක් නෑ ඇරලා මේ තාම මේ පාන්දර නිසාද මන්ද අද ඉරිදා දවසක්. පාන්දර කොයොල්ච යකෝ අද පාන්දර තමයි නැගිටින්න සාමාන්‍යයෙන් අපි නැගිටිද්දි සාමාන්‍යයෙන් අපි උදේම නැගිටින මිනිස්සු ඉතින් සාමාන්‍ය උදේම කියන්නේ 9 10 තමයි නෑ මං නම් 12ට තමයි ඉරිදා නැගිටින්නේ ඉරිදා 12 නැගිටින්න නෙවුනට අපි කලින් නැගිට්ටා මොකද මේ බරු ටික ගන්න යනවා නේද තාම අරපු කඩයක් නැහැ මම ඉතින් උදේම කඩයක් අරගන්න තියෙනවා වටිනවා මේ එක කියනවා මොන හරි කාලයක් කියලා තමන්නේ මොන හරි කාලයක් මුලින්ම අපිට තියෙනවා ගන්නවා නම් ඔබ්ජෙක්ට්ස් බන් තියෙනවා පේස්ට්‍රි තියෙනවා සීරි බනිස් තියෙනවා ජෑම් පාන් තියෙනවා ෆස්ට් බන් එක ෆස්ට් බන් කර පොඩි ඉතින් මේ කීයද මේ බලන්න ඔයාලා තියෙන රුපියල් 50ට ඔබ්ජෙක්ට්ස් බන් කොහේ හරි ගන්න තියෙනවා බලන්න රුපියල් 50යි මේක මේ ඇවිදින ඉවරයක් නැහැ මේ ලෝරු කඩයක් හොයන්නේ මේ කිව්වාගේ තාම උදේ තාම කඩයක් හම්බුන්නේ නැහැ මේ තාම යනවා අනේ මන්ද ඉතින් අද කොහොම හරි මේක කරන්නත් ඕනේ බලමු හොයාගත්තා ඔව් හොයාගත්තා බඩු ටික හොයාගත්තා සෑහෙන ගෙමත් දීලා බඩු ටික හොයාගත්තා ඇත්තටම ඔයා මාර ප්‍රශ්න යහන්නේ ගයිස් අපි දැන් ඔන්න ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ හොයාගත්තා අපේ ප්ලේස් එක මොකද්ද කරන්න ඕනේ ප්ලෑන් ටික තමයි හදන්නේ ඔයාලට පෙන්නන්නම් වටේ කොහොමද අපි ඇවිල්ලා තියෙන ප්ලේස් එක ඔය තියන්නේ යා what a nice place bro මේක සුපිරි ප්ලේස් එක නෑ වතුර පිරලා තියෙන්නේ මේක ඉස්සර සාමාන්‍ය වතුර අඩුයි ඇත්තරම දැන් ටිකක් වතුර වැඩි වෙලා කියන්නේ ඉතින් අවුරුද්දට පාරක් වතුර අඩු වෙනවා වතුර අඩු වෙනවා ගයිස් අපි ප්ලේස් එකට ආවට පොඩක් හුළඟ වැඩි මෙතන ඉතින් ලිප හදා ගන්න ඕන මොනවා කරන්නත් දැන් අපි ඔයාලට කිව්වේ නෑ තාම මොකද්ද කරන්න යන්නේ කියලා. ලිපක් කටව ගන්න ඕන මුලින්ම. මේකට තෝරගත්තා මෙන්න මෙතන ඔයාලට පේනවා. මෙතන පොඩ්ඩක් ජරාව වැඩි. ඒ නිසා මෙතන පොඩ්ඩක් සුද්ධ කරගෙන පරිසරයටත් පොඩි සහනයක් ලබා දීලා අපි ලිප හදාගමු එහෙනම්. අපි දැන් තන සුද්ධ කරගත්තා. දැන් අපිට ඕන වෙනවා ලිපක් හදාගන්න ගල් ගෙඩි 3කුයි දර ගෙඩි 3ක් හොයා ගන්න ඕනේ ඇත්තටම. අපිට ගලක් හම්බුණා එකක් හම්බුණා ඔන්න. එකක් හම්බුණා කොල්ලෝ. හරි දෙකයි. හරි ගල් දෙකයි. ගල් එව්වා බෑ ලිපකට හරියන ගල් නෙමෙයි. ඒ වුණාට දැලට වැඩේ කරගන්න ඕන. තව ගලක් හම්බුණා. හරි ගල් කේස් ඉවරයි. දැන් මොනවද ඕනද? දර හොරාට මේ දර කඩන්න යන්නේ අපි දර ගොඩකට ආවා මේ එහා අපිට අයිති නැති දර ගොඩක් කවුරු හරි දැක්කොත් ඇත්තටම අපි ගස් යන වැඩ මෙව්වා අනේ බුදු අයියේ ගහන්න එපා කියලා කියන්නේ ගයිස් අපි දර හොයාගත්තා
දර හොයාගෙන තියෙන්නේ කොල්ල හැපි එකේ ඉන්නේ පේන දර හොයාගෙන අනුන්ගේ වතු වලින් පැනලා ගුටිත් කාලා මමයි දරුස්සනේ හිටිය දෙන්න වටලා ගුටි කන්නේ. දර හොරු හොයාගන්න අඳුර ගන්න දර හොරු අපි ඔන්න වැඩේට ලෑස්තිලා ඉන්නේ අපි ගාව තියෙනවා බඩු ටික එළවලු ටිකක් තියෙනවා පාන් පිටි තියෙනවා තුන පහ ටික තියෙනවා ඒත් එක්කම ඉන්න අපේ චෙෆ් ලොයිඩ් පීයක් තියෙනවා එහෙනම් වැඩේ පටන් ගමු පස්සේ මම සුද්දරේ නැහැ කියලා හිතන්න එපා ප්‍රේක්ෂක ජනතාවනි. සුද්ද කරලාගෙන ආවේ. අයි හොදන්න බෑ. ඉතින් අපි දෙන්නේ එකක්වත් ගන්න දන්නේ නැහැ මේක. හරිද? තව දන්නවද? ඔය සීන් නැත්නම් අපි දන්නේ නැහැ. තව දන්නේ නැහැ නේ. මම දන්නෙත් නැහැ අපි වෙන්න දන්නේ නැහැ. අපි දන්න කෙනෙක්ගෙන් අහමු. ඒත් එක්කම අපිට බල්ලෙක් ඇවිල්ලා ඉන්න මේ ඉන්න අපේ කිරි සුද්දා සුද්දා බල බය වුණා සුද්දා සෝෂල් මීඩියා වල පොඩ්ඩක් බයයි එන්න ඌ බලන්නේ මුන්ට විශ්වද කියලා. මේ ඔරිජිනල් පැකින් එන්නේ හොඳේ. කමන්නේ ඔව් උල කියන එතන ගයිස් අපි ලිපපත්තු කරගන්න යන්නේ අතු වෙයිද දන්නේ. පොඩ්ඩක් අමුදර සීන් එකකුත් තියෙනවා කොහොමද හදන්නේ? මේ තියෙන ලයිස්තුව පත්තෑයෝ බැදුම ඇහුන්නේ ගෝනු සුසු නරකනේ නියගල හොත මාරි නයි විතර උම්ලන් බේමු අද විශේෂ පාසාහනයි කේක අන්න හොඳයි දෙන්නම් මං අද පප්පලට රජිනට යවනවා කේක් එක මොනවද දන්නේ නැහැ දින්නේ කියලා ඔක්කොම දානවා. එකක් මදි දෙකක් දානවා මේ පැණි බෝතලයක් දාලා තව වයින් සුද්දයිට ටිකක් කලවම් කරලා පොඩි කජු මත ටිකකුත් තියලා මිරිසුත් යාමින් දාලා නෑ පාදාන ටිකකුත් දාලා සීනි කිලෝ 10ක් දාලා නයි විතර දෙකකුත් දාලා ආදරව පදමට හැඳි ගාලා එක්ක විතර තුනක්ම දානවා මේක මේ තනි කර දුහන්නේ මේ සෙනික දෙකරවලි. කායම් දානවා බේතමට ලුණු ටිකකුත් දානව නේද නෑ නැද්ද මිනි ඔළුවකුයි කටුස්සෙකුයි පොළගගේ දලකුයි නාගයකුයි ඔයිල් ගන්නත් ඒක. ඒ සමහර තැන්වල කියන්නේ පොල් කිලෝමීටරක් වගේ දානවා ඒ පොඩි සීන් එකක් තියෙනවා පොල් කිරණ හොයන්න බෑ මෙතන. පොතු ටික දානවා මද කාලා හොඳ ඇටි පදමට දැන් අපිට තියෙන එකට ඒක ෆ්‍රී කුක් වෙන්න දෙන්න. දානවා දෙන්නම් ඒ පාරණ දැන් අපි යන්නේ මේ අනිත් එන්නේ. ඔව් අපේ දැන් මස් කරිය හරි ඔයාලට කියන්න බැරුණ අපි අද හදන්නේ රොටි පුච්චලා සුපිරි මස් කරියක් හදන්න යන්නේ සුපිරි නෙමෙයි කෙලින්ම ඒක ඇත්තටම ස්වයං නිර්මිත මස්කරියක් ඒක. මේක හදන්න ආපු පාදක ගැන කිව්වොත් ගිනි පෙට්ටියේ ඉඳලා ඉතින් අපි දැන් මේ මස් එක රිපේ තියාගෙන තියෙන්නේ එහා පැත්තේ දැන් අපි බඩුපත් වෙනවා ඇත්තටම එහා පැත්තේ පේනවාද බඩු ඉදෙනවා එහා පැත්තේ දැන් අපි හදන්නේ රොටිය හදාගන්න දැන් අපි මේක ඇත්තටම ස්පෙෂල් රොටියක් මේ රොටියට කැරට් දානවා කලින් දැකලා නැති අයත් ඇති මේ අපි දැන් මේ රොටියට කැරට් දානවා ලීස් දානවා ඒත් එක්කම තව තියෙනවා තව ආදරේ. ඔව් තව ආදරේ. කොල්ලගේ ආදරේ දානවලු මේ ඉතින් ඔන්න ගෑල්ලමෙක් එහෙම ඉන්නවනම් ඔන්න ආදරේ බෙදා ගන්න කොල්ලට ඉතින් අවස්ථාව තාම තියෙනවා කොල්ල තනිකඩ තාම මම බ්‍රහ්මචාරී පතන් ඔව් අපිට පේනවා ඉතාමත් අමාරුවෙන් කැරට් කපනවා හොඳත් විදින මේ ඉඳලා වයිල්ඩ් කුකින් කියද්දි ඔන්න වගේ අත්දැකීමක් ලබන්න ඕන කොල්ලට හොඳම වයිල්ඩ් කොල්ලට හොඳම වයිල්ඩ් අත්දැකීමක් ඇත්තරම දෙනවා මං හිතන්නේ ආයේ වීඩියෝ එකට එන්නෙත් නැති වෙයි කොල්ලා ඇත්තට මේ බෑ කියද්දි ඇදගෙන ආවේ
ආයි නෑ. ඔච්චර තමයි. ආයි නෑ. ඉස්සෝගේ වතුර දාලා වතුරත් වැඩි වෙනවා. පෙච් ෆ්ලොයිඩ් ඉන්නවා. අපස්ථායට පස්සෙ ඉන්නේ ලා. ධාතු කුලගක් තියෙන්නේ ඇත්තටම. මේ කළු පාටක සුදු වෙලා තියෙන්නේ. මේ පාන් පිටි ගුලිය නම් හරි. මේක දැන් බෝල හදාගෙන පොඩි පොඩි ගුලි හදා ගන්න ඕන මේ රොටි හදා ගන්න. බෝල හදා ගන්නවා. ඒව පුරුදු වෙලා කරන වැඩ නෙවෙයි අත්තරනේ. ගයිස් අපේ මස් කරිය නම් හරි. දැන් රොටි හදාගෙන යනවා. දැන් මේ රොටි ගුලි ටික තියෙන්නේ. අපේ ලිපේ තැටියක් තියෙනවා. ඒකට රොටියක් තියෙනවා. ඒකට රොටියක් තියෙනවා. රොටිය දැන් පිච්චෙන ගමන් තව තියෙනවා රොටි අපිට හදන්න 1 2 3 4 5ක්. ගයිස් මේ තියෙන අපේ මස් කරි එක බලන්න ඔයාලට බලා ගන්න. සුපිරි මස් කරියක් තියෙන. ඉතින් ආය කත හැකි නිකන් පිස්සුවෙන් රොටි ටිකත් අපි හදාගෙන ඉවරයි. දැන් එහෙනම් අපි කමු. අපි හදාගත්ත රසම රස රොටි සමග චිකන් කරි එක. එහෙනම් දැන් අපි කාලා බලමු මොන වගේ රසක්ද තියෙන්නේ කියලා. එන්න රස මස් කරිය විතරයි. කාලා බලමු. රොටි මේ පොඩි කරදරයක් වුණා. රොටිනේ අමුතුයි වගේ දැක්ක. මොහොත හිතන්න එපා. රොටිය අපිට රවුමට ආවේ නෑ. ටොප් බඩු ගන්නේ මස් කරි එක නම් සුපිරි. ආයෙක ගන්න දෙයක් නෑ. ආයෙ ඉතින් පාන් කෑල්ල උතිබ්බන මරත හැකි. සුපිරිය. කෑල්ල උතන්. මස් කැල්ල දා. ඔකට දාන්න. ප්‍රශ්නේ හැබැයි. ඒක වෙනම සීන් එකක්. ඒක මල්බ. ඔන්න ඉතින් අපි ටිකක් කාලේ ඉවරයි. මේක ඇත්තටම ඊයේ රෑ ආපු 1000ක් තාම කෝල් කරලා ගෙම් එකක් කරමු කියලා. ඉතින් කිව්ව විදිහට අද උදේ මේක ඉන්න ටික පැක් කරගත්තා. ඉතින් වැඩි සාර්ථකයි. අද වීඩියෝ කරනකොට මොකද ඉතින් කියලා කමෙන්ට් එකක් කරමු. ඒ වගේම මේ වගේ තව වීඩියෝ ඕන නම් දෙයක් හරි කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අලුත් වීඩියෝ නවතුමු. ජය වේවා.